this could be us. So back to what I was saying. Could be us. Hello friends, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ few night at Shrek Hotel. කට්ටිය මට කමෙන්ට් කරලා තිබ්බ මේක ගේන්න කියලා. ඔන්න ඉතින් මං අද ගෙනාවා. ඉතින් Shrek පටන් ගද්දි මිස්සරෑ හිටියා. අපි බලමු ගේම් එක ආතල් කියලා කට්ටියම කියනවා. ඉතින් අපි ප්ලේ කරලා බලමු. හරි, first night. පළවෙනි night එක ඉන්නවා Shrek කාර්යා. අඩි ශ්‍රේක් කාර්යයා මෙතෙන්ට වෙලා ඉන්නවා මචං. හරිද? කතා කරලා බලමු. හෙලෝ, කොහමද ඉතින් ඔයාලට? වාට කොහමද? කතා කරමුද? කතා කරලා බලමු. There. Welcome to Shrek's Hotel. How can I help you? Hi, can I get ඔව්, room මට for 5 දවස් nights, 5කට please? ඕනේ කාමරයක්. Sure, we have an empty කාමරයක් room on ඕනේ the මට දවස් second floor. 5කට. දෙන්න පුළුවන්ද? හරි, එයා දෙන්නම් කිව්වා. හැබැයි මචං මට දැන් මතක නෑ. කෝකද යන්න කිව්වේ? කොහෙටද යන්න කිව්වේ? මේකද? නෑනේ බං, මේක টয়ලට් එක. টয়ලට් එක මේක මොකක්ද? මේකෙන්ද යන්නේ දෙන්නේ? ඒක ලොක් නේ බං. ඒකෙනුත් බෑ මචං. ඒක මොකද? ඒක ෆුඩ් කවුන්ටරේ. ඒ මචං ශ්‍රේක් බොස I කොහෙටද said යන්න කිව්වේ? we have an empty room on the second floor. යකෝ ඉතින් බයින්ද දෙයක් කිව්වේ? හරි ඉතින් ඕකට කේන්ති ගන්න ඕනේ. මචං මේ ශ්‍රේක් කාර්යයට පොඩ්ඩක් නම් තද වෙනවා. ඔයාලා මේ ශ්‍රේක් කාර්යය ගැන කැමති දෙයක් පාලින් කමෙන්ට් කරලා යන්න. මේකට දෙන්න කිව්වේ. හරි. අවුලන්නේ ප්‍රශ්නයක් නැහැ. මං ගිලෙන්න. මොකක්ද ඒ සද්දයක් දැන් මේ? අඩෝ මේ ඕවට එන්න ඔට්ටු නෑ. ඕවට්ටු නෑ. හරිද? ආයි කවුද ඊග් ගන්නෙ? ඔබද ඊග් ගෑවේ? දැන් මචං ඔබද ඊග් ගන්නෙ? මේ මට පාර වැරදුනා ටික. ඒකට ඔහම මේ සද්ද දාන්න ඔට්ටු නෑනේ. ඕවට නම් එන්න එපා. අඩෝ මෙන්න බම්බූරුව වෙල්ලලා. මචං පොඩ්ඩක් ඉන්න මට නිකන් යාන්ත්‍රණ වගේ වැටහෙනවා මොකද්ද වෙන්නේ කියලා බලමු වහලා. පොඩ්ඩක් පහල බලමු අපි. හරි පස්සට ගියා. නබම් හරිනේ බං. මෙන්න මූණේ ඊග් ගාලා තියෙන්නේ. හරි. මට පේන්නේ උගේ ජොබ් එක තමයි ඔතෙන්ට වෙලා එලිලා ඊග් ගන්න එක. හරි. අඩෝ ඒක මරු හැබැයි අඩේ Are you okay? ගුරුපා මල්ලි කොහෙද යන්නේ? ඔබත් මේකේ වැඩද බං? අඩේ මෙයාලු මේකේ කවුද? කුණු අස් කරන එක්කෙනා. කොහෙද යන්නේ? මාත් වෙනවා බං ඔමිදා. ගුරුපා මල්ලි මාත් වෙනවා. අඩෝ එතනින් යන්න බෑලු බං. හරිද? එතනින් යන්න බෑලු. ඒක ලොක්ලු මේවා අරින්න බෑ බං. ඒවා අරින්න බෑලු අම්මටසි. ගහමුද සීතල වතුර වීදුරුවා? ඒක ගන්න බෑ කොපේට තියලා තියෙන්නේ. I need to හරි take it මේකට මම down කාමරේ. before sleep. මේක තමයි මචං මගේ කාමරේ. හරි. එහෙනම් ඔක්කොම කලින් යටිතල පහසුකම් ටිකක් සපුර ගෙනිමු. මචං ශ්‍රේක් කාර්යයේ ෂෝක් ෆොටෝ එකක් තියෙන හැබැයි ඒක කැතයි. හරි. දැන් අපි යන් යටිතල පහසුකම් සපුරාගෙන එන්න. මචං টয়ලට් එක කොයිද? මෙහෙනි. හරි. Excuse Book, me, toilet where එක is the toilet? The හරි. toilet is over there. টয়ලට් එක. මේ පැත්තේද Don't තියෙන්නේ? you dare අනිත් ඔයා pissing on the කියනකම් walls. දන්නේ නෑනේ. thank you මුගේ කට බලන්න. කට ගඳයි මුගේ මූ ලූණු කන්නේ. ඉතින් මං කලින් කිව්වා වගේ ෂේක් ගැන කැමති හිතෙන දෙයක් ඔයා පහලින් කමෙන්ට් කරගෙන ඉන්න. අම්මට টয়ලට් එක ගන්න තියෙනවා. කමෙන්ට් එකක් තියෙන්නේ මචං. හැබැයි මචං මේකේ පාට අවුල්. කන්නාඩියක් තියෙන එකෙන් පේන්නේ නෑ බං. හරිද? හරි. හොඳටම අමාරුවෙන් හිටියේ. මේ නිදහස් කරගත්තා. යන්තම් ඇති මචං. බොක බර නිදහස් කරගත්තා. හරි. දැන් එහෙනම් අපි ගිහිල්ලා. හරි. එහෙනම් බොක්ක අපි යනවා නිදාගන්න. good night, good day. අඩෝ දොර වැවුණා. මචං good night එහෙනම් අපි ගිහිල්ලා එන්න. හරි බං එළම කියලා. ඉතින් ඔයාලා තාමත් මේ වීඩියෝ එක බලන්නේ ලයික් කරන්නේ නැතුවද? මොකද්ද බං? නිකන් තියෙන ලයික් බටන් එකනේ. ඕක බලන්න මොකටද ලෝභ වෙන්නේ?
ලොබ වෙන්න එපා, කම්මැලි වෙන්න එපා, කුවක වෙන්න එපා. ඔය නිකන් තියෙන like button එක ඔබලා දාන්න. ඒ වගේම channel එක තාම subscribe කරමු නැති කෙනෙක් ඉන්නවනම් channel එක subscribe කරගෙනම මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම ඔතන එහා පැත්තේ තියෙන චූටි bell icon එකටත් මොකේකින් හරි දමලා ගහන්න. හැබැයි මම වග කියන්නේ නෑ මචං. හරිද? හරි. second night. second නෙමෙයි 2 night. හරි. අපේ සුපුරුදු බද ශ්‍රේක් කාර්යය අතන ඉන්න. එතන මැසේජ් එකව ගණන් ගන්න එපා. ශ්‍රේක් කාර්යය ඉන්නවා. ඌ තාමත් මචං මාත් එක්ක තරහෙන් ඉන්න මං හිතන්නේ. කමන්නේ අපි කතා කරමු. අඩේ ඉග්‍රුපල් මල්ලි. ඔයා උදේම වැඩට බෑලා වගේ. හරි හරි එල. දැම්මත් තමයි. Last night you took හරි. a big dump in my මචං toilet. මට දැන් යන්න Took me a long time to ඕනේ කොහෙට දන්නවද ඔයා? Now you have to help clean up the toilet floor. මචං මං ටොයිලට් එකට ගියා තමයි. හැබැයි මං ඒක අපිරිසිදු කරේ නැහැ. මං ගිය විදියට වතුරක් ගහලා ආවේ. අඩෝ මේ ඕවට එන්න ඔට්ටුනේ හරිද? දැන් මට සුද්ධ කරන්න ඕන ටොයිලට් එක. ඒවා බෑනේ ඒවා මේ කරන්න බෑ හරිද? උඹ මේ හරිද? මට කියලා ටොයිලට් සුද්ධ කරගන්න එන්නේ. යකෝ මම මේකට සල්ලි දීලා මේ දවස් 5කට කාමරයක් ගත්තේ. කාමර සුද්ධ කරන්නත් වෙලා දැන්. අඩෝ ඉතින් ඉංගුරුපා මල්ලි ඕක මේ කොස්ස ගත්තයි කියලා මේ ඔකට හඳන්න දෙයක් ඈ. ඉතින් මම දෙන්න මේක සුද්ධ කරලා ඉවරලා මේ ශේක්කාරයෙන් මේ බොසා මැරෙන්න හදනවනේ. හරි බං. හරි මෙතන සුද්ධ කරා. දැන් මෙතන සුද්ධ කරා. හරි. තව කොහෙද තියෙන්නේ? තව. මෙතන තියෙනනේ. මෙතන සුද්ධ කරා. හරි. කොහෙද තව තියෙන්නේ? මෙතන. මෙතනත් එකත් හරි. දැන් මෙතන හරි. මෙතන. හරි. ඉතින් බං එළම කියලා සුපුරුදු පරිදි මට කරදරයක් කරන්න අපේ අහල පහල මිනිස්සෙක් මැෂින් එකක් ඔන් කරලා ඌ එක ඔන් කරපු වෙලේ ඉඳන් සද්දය ඇහෙනවා මචං. ඉතින් ඔයාලට ඒක ගැන මම ලිපින දාන්නම් පහලින්. ඔයාලා ඒ ලිපිනට ගිහිල්ලා එයත් ඒක විසඳ ගන්න. හරි. දැන් කොස්ස ගන්න බැයිද? දැන් කොස්ස ගන්න බැයිද? බෑනේ. අඩෝ මූ තාම අඬනවා මම පොඩි එකෙක් වගේ. ඉඟුරු මමලි මේ මූ ගැන පොඩ්ඩක් බලාගන්න නැත්නම් මූ මගෙන් කන හොඳ කෑමක්. හරි දොරවල් අහන්නේ නැහැ මචං තියෙන තරහට මට කියලා හුද්ද කරගත්තනේ යකෝ මං. තල්ලි දීලා මේ කාමර පහක් ගත්තේ. කාමර පහනේ කොහොම හිටපන්. කොහෙද දුවන්නේ? කවුද මේකා? මොකෙක් වුණත් ශ්‍රේක්ගේ ෆොටෝ එක දිහා බලන් ඉතින් මට වැඩක් නැහැ. මම යනවා නිදා ගන්න. මට හරිම මහන්සි. එහෙනම් අපි නිදා ගමු. හරි. මට නිදා ගන්නත් බෑ වගේ බන් දැන් මම යනවා අර චිත්‍රය බලන්න. මම යනවා අර ගොන්ට්‍රේගේ චිත්‍ර බලන්න. මේ දොර අරින්න බෑ මේකට තමයි අරු රින්ගුවේ. මම යනවා චිත්‍රය බලන්න. ඉතින් බලමු. මුගේ මූණ කැතයි බං. අඩෝ සිරාවට අඩෝ සිරාවටම වැඩේ ඉවරයි. මොකද කරන්නේ? ශ්‍රේක්ගේ මූණ හරහා හොටු පාරක් ගියා. අපි මේක හයිඩ් කරමු. දුවන්න බෑ හයිඩ් කරමු. ශනික යමන් දොර. කවුරු යාවා? චිත්‍රේ නම් අතන තියෙනවා. මොකද උනේ? ශ්‍රේක් කාර්යය මං හිතන්නේ එළියට වෙලා කතා කරනවා. හරි. හරි ඉන්නේ බොසා. හෙලෝ බොසා කොහමද ඉන්නේ? නෑ ඔයාට වැරදිලා. ඔයාගේ චිත්‍රයක් මං ගත්තේ නේ. මං නිදාගන්න කියලා මෙතෙන්ට ආවේ. මං නිදාගන්න කියලා ආවේ ෆ්‍රෙන්ඩ්ස්. මම මුකුත් කරේ නෑ. ඔයාගේ චිත්‍රයක් ගැන මං දන්නේ නෑ. good night bye. හම්බෝ දැන් දොර අරින්න බැයිද? දැන් දොර අරින්නත් බෑලු බං. හරි කමන්නේ අපි නිදාගමු. වෙලාවට හරි third night තුන්වෙනි දවස. අන්න බං අරු මොනවද කියනවා? අඩු මොනවද මේ රහසෙන්? ඉබා මුන් දෙන්න මම ළඟට යද්දී මේක නවත්තනවා. ඕමිදානවද? මොනවද කියවන්නේ? අඩෝ මේ ඩබල් කූටු ව්‍යාපාරයක් ආරම්භ කරන්න වගේ යන්නේ. මම ළඟට යද්දි කතා කරගෙන නතර කරනවා. ඉඟරුවා මල්ලි මම ඔබ ගැන පස්සේ වෙලාවක බලා ගන්න. හරිද? පාරේදී අහුවෙන්න එපා. ඔබ තමයි මං ගැන මේ ශ්‍රේක්ට කියලා කියන්නේ. මම ඔබ ගැන පස්සේ වෙලාවක බලා ගන්න. හරිද? මට පාරේදීම අහුවෙන්න එපා. කනවතෝ මරාගෙන කනව දැනගන්න. උඹ හොඳ මූණ පෙන්නගෙන එනවා මෙතන. කොස්ත ගත්ත එකේ තරහ වෙන්න ඇති ඔය පිළිවහන්න හදන්නේ. කමන්නේ. අඩේ සූට් බූස් පූස්. අනේ සූට් ඉන් බූස්. මොකක් කරේ කමන්නේ. සූට් බූට් පූස් ඉන්න මචං එතන. මේ ඉන්නේ අපි අසල්වැසියා.
හෙලෝ සූට් බූට් පූස්. ඔයාද මේකේ වේටර්? හරි. අපිට දෙන්න I හොඳ want to sit down and eat පිට්සා my එකක්. food. පිට්සා එක අපි කමු ගිහිල්ලා. හරි. දැන් මේක ගිහිල්ලා වාඩි වෙන්න කියනවා. මෙන්න මෙතන ඉන්නේ වාඩි වෙන්න කියන්නේ. හරි. Hey, එතනින් how are වාඩි you වෙමු. doing? වාඩි වෙලා. හෙලෝ බොසා. කොහමද ඉතින්? වැඩි කතාවක් නැහැ අත වෙනුවා. එල කමු. හරි. අඩේ. බා අපිට සාමාන්‍යයෙන් පිස් එකක් කන්න විනාඩි මේ පැය භාගයක් විතර යනවා. ශනික කාලා දැම කොහොමද මගේ වේගේ? ඉතින් බං දැන් හරි බඩත් පිරුණා. දැන් අපි යන්. උඹත් මට වෙලාවක අහුයන් කුෂේ. හරිද? ගාන උස්සලා පොලේ. එහෙනම් අපි යන්. ඒක හනාතල් වැඩි ඈ. හැබැයි බූරුවට දීලා තියෙන හනාතල් වැඩක් ඈ. ඔන ආතල් ඒක පට්ටේ. පට්ට මාතල් වැඩි එක හරි. 4 වෙනි දවස. හෙලෝ good morning මං නැගිට්ටා. මචං කවුරුන් නෑනේ බං. ශ්‍රේක් බොසා නෑ. ටොයිලට් එකේ ඉන්නවද බලමු. නෑ. ටොයිලට් එකෙත් කවුරුත් නෑ. කවුරුවත් නෑනේ බං මේ වගේ. මේක බලමු. කිචන් එකෙත් කවුරුත් නෑ මචං. සූට් බූට් පූස් නෑ. මට කන්න දෙයක් නැද්ද? කන්න දෙයක්වත් නෑ. වැඩක් නෑ. මේකේ කවුරුත් නෑ. මුන් සේරම ගිහිල්ලාද යන්න? කොයිද මුන් ගියේ? අඩෝ මෙයාලා නෑ බං. දැන් මොකද කරන්නේ? what to do? හරි. යම්බාන්න. හරි. බූරුවා නම් ඉන්නා මචං. බූරුවා වෙන්දා වගේම එතෙන් වෙලා ගගා ඉන්නවා. ඌ එල්ලෙනා වගේ පේන්නේ මට විතරද? කමන්නේ. ඒක අදාළ නෑ. යම්බාන්න. අම්මට හුඩු. Did you do this to my great මචං චිත්‍රේ මුට අහු වෙලා. හරි. චිත්‍රේ මුට අහු වෙලා කියන්නේ අනිවාර්යෙන් අර ඉඟුරු පාම්මල්ලි තමා මේක සුද්ධ කරලා කරන්න ඉන්නේ. මේක සුද්ධ කරන්න ඉන්නේ ඉඟුරු පාම්මල්ලි. ඔක තමා කිව්වේ. හරි මං ඉඟුරු පාම්මල්ලි ගැන පස්සේ වෙලාවක බලා ගන්නම්කෝ. අහු වෙන්නකො මට. හරිද? ගාන උස්සලා පොලි. දැන් මචං මෙයා මට කියන විදිහට මල්ලෙහා තියනවලු. මල්ලෙහා නෙමෙයි පල්ලෙහා තියනවලු පෙට්ටි වගේක්. ඒ ටික තියන්නවලු ගෙනල්ලා උඩින්. හරි. දැන් එතනින් ගෙනල්ලා තියන්නම් ඔය සීයට වගේ කියන්න ඕනේ අර ගුරු පාම්මල්ලි කාර්යය. ඉතින්කෝ මම ඒක ගැන බලා ගන්නම් වෙලාවක. හරි. දැන් මේක කොහෙන්ද තියන්න කිව්වේ? මේක එළ බොසා මේ කොහෙන් තියන්න ඕන? මේට ආයෙත් යන්න බෑ. ඒට යන්න බෑයිද? කොහෙන්ද මේක තියන්නේ? මෙහෙන් යන්න බෑ. එතන ෆ්‍රී ෆයර් එකේ මැසේජ් එකක් ගණන් ගන්න. මේකද? හරි. මේකෙන් තමයි තියන්නේ කියන්නේ. හරි. තිබ්බා. එකපාර 3ම ගේන්න දුන්නා නම් මොකද වෙන්නේ? මේ දැන් මං 3 පාරක් යන්න බෑ පල්ලෙහාට. කමන්නේ මගේනේ වැරද්ද. මන්නේ චිත්‍ර කැත කරේ. ආඩේ. මුගෙන් උදව්වක් ගන්න පුළුවන් වෙයි. බලමු. Hey, Hello, Bota. how are you doing? අඩෝ මේ ඔව් බා මෙන්න මේක ගෙනින් දෙන්නකො. බයිද? පුළුවන්ද? Thanks. It would be පුළුවන්. great if you අනේ could thank bring you the ඈ. box ගොඩක් thank you. මෙන්න මේක upstairs. ගෙනින් දෙන්න මට. උඩට එකක් ගෙනිච්ච නම් ඇති අනේ. අඩේ. ඒ බං උ ගැංගේ සයිස් එක නේ බං වැඩ අන්න අර කරගෙන දිව්වා. ගෙනින් ඔන්නෝක අපි දුමු. ට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන? මම දුවනවා ෆ්‍රෙන්ඩ්ස්. හරි. අපේ බොසා අතන ඉන්නවා ශේක් බොසා. හරි. ඒකත් හරි. හරිද? අමල්ලි අතන චිත්‍රේ නෑ මචං. මගේ අතින් ඔය චිත්‍රේ කැත වුණා. හරි. මේ කටේ ගඳ දත් මදින්නේ නැද්ද කොහෙද? හරි. බොසා හොඳ වුණාට හිත හොඳ වුණාට ඔගේ මූණ කැතයි මචං. බොසාගේ මැද තට්ටේ කමන්නේ අපි යන් නිදා ගන්න. අඩෝ. ඒ බෙල්ල කැඩිය කොඹ බකමූණේද බෙල්ල මේ අංශක 360ට මරවන්නේ. උයි. වැඩන්නේ අපි යන් නිදා ගන්න. හරි. දොර වැව්වා මම නිදා ගන්නවා. මට පෙට්ටි ටික උස්සගෙන මහන්සි. midnight බින්දුව. හරි midnight මචං දැන් මොකද මේ රතු වෙලා midnight. ඒ කියන්නේ පාන්දර 12යි වෙලා වේකින් දන්නේ ඉතින් මේ රතු පාට බල්බ් එකක් හයි කරලා එක තමයි මේ රතු පාට වෙලා තියෙන්නේ කාමරේ. හරි. අඩෝ කවුරුන් නෑ මචං පේන්නේ. හිට කවුරුන් නෑ. මෙහිත් කවුරුන් නෑ. මේක අරින්න බලන්න. ඒක දැන් අඩෝ. අසල්වැසියව මරලා.
අඩෝ දුකට සැපට හොඳට හිතපු සනි අපේ සනියා මැරිලා මචං. ඒ කවුද අපේ සනීව මැරුයි? හරි සනි මං උඹ මරුපු පලිය ගන්නවා. මම බහිනවා ගේමට අම්මට හුදු. මම තාම පණ පිටින් ෆෙන්ස් නැගිටිමු. මොකක් වුණත් එතන මොකක් හරි වුණා. ෂේක් කාරයා මට ගැහුවා වගේ තේරුණා. හරි කවුරුත් නෑ. මේක අඩෝ මාව කූඩුවක දාලා. දැන් කවුද මාව කූඩුවක දැම්මේ? දැන් ඔය ඕව කරලා මාව නවත්තන්න බෑ. දැක්කනේ අපි ග්‍රැනි එකේ කූඩුවල දොරවල් කඩාගෙන ගියේ. මේ මොකද්ද? ෂේක් ඩ්‍රින්ක්. ෂේක් පානය. මොකක්? කමන්නේ මොකක් හරි කමන්නේ ගහලා බලමු. අඩෝ සියල්ල සුදු වුණා. I feel අන්න මචං strong. ඩ්‍රින්ක් නම් ඩ්‍රින්ක් ස්ට්‍රෝං ඩ්‍රින්ක් එකක්. ඔය It says ලයන් on the back, do වගේද not drink ෂේක් more ඩ්‍රින්ක් than එක once මට in සිරි your lifetime. මචං ලයිෆ් ටයිම් එකයි ගහන්න might පුළුවන්. කියන්නේ ජීවිත overdose. කාලෙට මේව එකද බොන්න පුළුවන්. අඩෝ හරි අප කමන්නේ අපි එකක් අරගෙන යා. දැන් මචං අපි බලමු මේක මේද මොකද ගලවන්න. අඩෝ ඒ ෂේක්ගේ පානි බිව විතරයි මට යකඩ එකාගේ ශක්තිය ඇවිල්ලා යකඩ කූරු ඇද කරගෙන යන්නේ. යකඩ කූරු ඈත් කරගෙන යන්නේ. හරි මොකද්ද උනේ? I feel weak again. ඊ අපේ සනියා නේද අර ඉන්නේ? අඩ උට පිහියෙන් එනවල මරලා තිබ්බනේ. හෙලෝ මචං සනී කොහමද? Here, take this energy drink මචං අපේ and සනී drink කාර්යයේ it. ඉන්න දුකට සැපට සනී ඉන්නවා තාම. ආ බොනවද මේක? ගහන්න බන්න. ඔන්නේ එන. අඩෝ ෆ්‍රේක්ට මල පැන්නා. ෆ්‍රේක්ගේ පානි දුන්නා කියලා මල පැන්නා. හරි. දුවපාන් ෆ්‍රේක් කාර්යය තාම පන්නනවා ඇතිද? අඩෝ ළඟ එනවා දුවපාන්. මේ ෆ්‍රේක් කාර්යය හරියන්නේ නැහැ. මූ මරන්නයි හදන්නේ. බේර ගනියෝ. මම දුවනවා. අඩෝ ළඟ එනවා හරියට හරි. මචං එතනින් එහාට දුවන්න තැනක් නැහැ. මාව බීර ගන්න. Why are you running? මාව බීර ගන්න ප්‍රින්ස්. බීර ගන්න. මෙන්න මූ එනවා. ඌගේ කට කැතයි. ඊ අපි දුකට සැපට සනීගේ ගඩ්ස් ටික බලන්න. අම්මට සිරි කාල් නෙමෙයි වැරදුනා සනී. අපි දුකට සැපට සනී ශ්‍රේකුයි අතර ෆයිට් එකක් යන්නේ. බලමු කවුරු දිනයිද කියලා. මුගේ මූණ කැතයි මචං මුගේ. අම්මට සනියා කොහමද ඉතින්? සනියා තනියා වෙලා ඉන්නේ. අඩෝ ෆ්‍රේක්කා බරාවි තිබිලා ගැහුවා නේද? අඩෝ මෙන්න මූ අල්ලගත්ත එක. ෆ්‍රේක්ට බුදුසරණ. එහෙනම් කොල්ලෝ අපි අදට වැඩේ ඉවරයි. ඉතින් ලයික් කරලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා channel එක subscribe කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.